Hello guys, welcome back to my YouTube channel. ඔන්න එහෙනම් 2026 අවුරුද්දක් ලැබුවා. ඉතින් අලුත් අවුරුද්ද ලැබුවත් හරි මම හිතා හිටියේ ඇත්තටම අලුත් අවුරුද්ද ලැබුණොම ගේම් ප්ලේ එකක් දාන්නම් කියලා. නමුත් ඒක මට කරගන්න විදිහක් තිබුණේ නැහැ. මගේ තිබ්බ පොඩි වැඩ වගේක් එක්ක ඇත්තටම බිසි වුණා. හරිද? ඒ බිසි වුණ හින්දා ඉතින් මට ගේම් ටික කරන් දාගන්න බැරි වුණා. ඉතින් පරණ අවුරුද්ද ගේම් එක අදින්නත් බැහැ. අලුත් අවුරුද්දනේ. බයන් 5 ගේම් එක ඉවර කරනවා. ඉතින් අලුත් ගේම් එකක් ගත්තා. Call of Duty Ghost, Call of Duty Modern Warfare 1 2 3 තුනම තියෙනවා. ඒකේ මම 2 3 දානවා. 1 එකට දාන්නේ 1 එක ඉතින් වැඩක් නැහැ කියලා නෙමෙයි කියන්නේ. 1 එක වැඩක් තියෙනවා. දැන් ස්ටෝරි එකක් විදිහට දාගෙන යනවා. මේක සම්පූර්ණම ස්ටෝරිය කැම්පේන් එක කියනවා ඒගොල්ලන්ට බයින් පා කැම්පේන් එක සම්පූර්ණයෙන්ම මාස දෙකක් ඇතුළත. ඒ කියන්නේ දැන් යන්නේ පෙබරවාරි ඉවරයි. ඊගාට මාර්තුනේ අප්‍රේල් වෙනකොට ඉවර කරනවා. අප්‍රේල් මම පටන් ගන්න හිතන් ඉන්නේ Call of Duty Modern Warfare 2 එක දාන්න. හෝ Call of Duty at World War එක දාන්න. ඉතින්ද මම කෝක දායිද දන්නේ. මගේ හිතේ ගොඩක් බලාපොරොත්තුවක් තියෙන්නේ මේ World at War එක දාන්න. අපි එහෙම බලමු. ඉතින් මේ ගේම් එක ගැන පොඩි විස්තරයක් කියන්න. Call of Duty Ghost මේක ඇත්තටම වෙනස්. හරිද? මේක Call of Duty ලාගෙම වෙනස් වෙනම ප්‍රොඩක්ට් එකක්. Call of Duty Ghost කියන්නේ. ඉතින් මේ ගේම් එක ඇත්තටම Call of Duty ලාගේ උනාට වෙනස් ස්ටෝරියක් තියෙන්නේ. වෙනස්ම දෙයක් ගැන මේකේ පොඩි සම්බන්ධයක් තියෙනවා Call of Duty Modern Warfare 2 එකට. ඒකේ Ghost චරිතයටත් මේකෙන්ම හඬ කවන කෙනෙක් තමයි හඬ කවලා තියෙන්නේ. එහෙම පොඩි චරිත සම්පාදනයක් පොඩි තියෙනවා. පේනවනේ මේ මාක්ස් එක. ඉතින් Ghost ගැන මේ ස්ටෝරියෙන් ගන්න පුළුවන් පොඩි ආදර්ශ ටිකක් තියෙනවා. ඒ කියන්නේ ආදර්ශ ටිකක් කියන්නේ මේක ඒකට සම්බන්ධයි ඒ ඉන්න Ghost. වැඩි කතා ඔන්න ඉතින් අපි ස්ටෝරිය ගහන් ගියාම එතකොට තේරෙනවා කට්ටියට ස්ටෝරිය. ඉතින් මේ 2013 ඇක්ටිවිෂන් ලා තමයි ඉතින් පබ්ලිෂ් කරලා තියෙන්නේ. Call of Duty ලා පබ්ලිෂ් කරපු කට්ටියම තමයි. එහෙනම් අපි යමු. අපි ගහමු කැම්පේන් එක. මම කලින් ගැහුවා ටිකක්. එහෙනම් මම ගහනවා නිව් ගේම් දෙනවා. S දෙනවා. hard entered දෙනවා. අපි hard entered වලින් ගහන්නේ. කටව ගන්න. 60 men from Tier 1 teams were sent to face down a force of 500 enemy fighters. Their objective? To force the enemy back from a civilian hospital and keep its occupants alive. For 3 days they held their ground. But the enemy's numbers were too great. The 60 were cut down to 15. They wouldn't last another night, and the enemy knew it. Under the cover of darkness, they evacuated the hospital, sending only one of their own to lead the way. The rest returned to the line and took up positions beneath the bodies of their fallen brothers. As they lay in wait, the blood from the dead poured over them. The sand stuck to their skin like a shroud, changing them, anointing them. When the enemy drew near, the remaining 14 rose out of the desert sand. They were like hunters that couldn't be seen, using stealth their enemies couldn't defend against. When the men ran dry of ammunition, they used their blades. And when the blades ran dull, they used their hands. When the dust and sand had settled, only one of the enemy had survived. He was picked up in the desert wandering aimlessly, traumatized. He expressed warnings to others of a force so menacing and unbeatable, it could only be described as supernatural. He called them ghosts. Ghosts. Okay. cutscene එක තේරුණා කියලා හිතනවා මම ඔයගොල්ලොන්ට. So the legend goes. Come on, Dad. You don't honestly believe that story's true? Yeah, I do. Come on, let's head back to the house. යා ගෙදර යා. මේ කැලයක් අස්සරින් මොනවා කරනවද දන්නේ. Shake a leg. මේ කිව්වේ ගෝස්ලා ගැන හඳුන්වා දීමක් තමයි කරේ. මම හිතනවා ඒක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. මොකද මට ඒක කියපුවා මතක නේද? ඒකයි. අවුලක් නෑ නේ. FPS 68ක්. යනවා. ෂේප්. Those things used to freak the hell out of your mother. බයිනවන්නරේ අපි තාත්තකාරයා. Another one? Yeah, we'll get a couple more of them before everything settles down. කොළ වැටෙනවා. Wind's starting to pick up too.
නයිස්. අන්න මොකද්ද වෙන්නේ? මොකද්ද? Let's get to the house. Make sure nothing got damaged. මොකද්ද? What is that? ඊයර මොකද අර? මේ මොකද මේ? මට සිරි. මට මොකද්ද දුවිලි ගුණාටුවක්ද? ඒ මොකද්ද? ඔකේ. බලා වීඩියෝ කරපන්. පාරේව ටික. ටොපි මොකක් හරි වුණ ගමන් ගත්ත ෆෝන් එක හරි කැමරාව හරි ඔක්කොම වීඩියෝ කරනවා. අම්මට සිරි. අනේ සෝරි ඈ. ය. පාරක් කාර් ටික අරන් ටොපි වීඩියෝ කර ඉඳිපියා පාරේව ටික. තාත් අරහෙන් යනවා අපි මෙහෙන් යනවා. තාත ට්‍රක් එකක් ගන්න යනවලු. අපි ලෝගන් මෙයා හෙෂ් නේද? හෙෂ් මොකද්ද? හෙෂ් අපි ලෝගන් හෙෂ් මොකද්ද ඕඩ් මොකක් කියනද කතා කළාද? මට ඇහුන්නේ අම්මට සිරි. Aku කොන්ද? මගටද වැටුනේ? නෑනේ. It's jammed. Help me out. Okay. 3, 2, 1. පුෂ්! අම්මා. එළිය යකෝ මගේ ඇස් දෙක. කැමරාව නෑ බොයිස් ඒ කෙනක අහන්න එපා. කියන පස්සේ කියන්න. විනාඩි 15කට කලින් කතාව. Space. Roger, Mosley. Tracking weapon dry fire signal. Hey Baker, here's our ride. Let's head in. Apollo 12. Odin Control, Ini we're heading back to debrief space center. එක ගන්නලු. Roger. We're prepping airlock C. Shuttle is in final B docking එකෙන් sequence. පල්ලෙහාට යනවා ස්පේස් එකෙන් උඩට යනවා නේ. හරි. අඩෝ ඉරබා. 5 meters. ලංකාව නැද්ද ලංකාව? තරම ලෝකෙ ගෝලාකාරයි නේද? Rotation Delta payload. Mosley, Kita- airlock C is ready මම for බටේ arrival. බස්ස ගන්න යනවා. Capturing. Talkback is I'm back best. full. Begin retract. Copy payload. Pressurizing airlock. Oh, I'm really looking forward to going home. මේ අක්කේ මෙතන හිලා මේකෙන් මේ මොනවත් වෙන්නේ නැද්ද? And you're parked. Nice dragon. මේ ස්පේස් mostly SPC mostly අපි කවුද? Hey, Baker, give me a hand with the unload. මොකක්ද ඩවුන්ලෝඩ් කරන්න? අම්මට සිරි. මොකද? මොකද්ද වෙන්නේ? අම්මට සිරි. මේකද ඕඩින් කියන්නේ. හරි. අර අතන තිබ්බනේ එක මොකක්ද එක. මේකනේ ඕඩින් කියන්නේ. හරි. තේරෙන්න. මොකද්ද කරන්න කියන්නේ? වෙඩි. පාරයා. ඉඳ දීපන්. වැදුනට විපාරණ වැදුන. යා. ලීවින්දු. Odin Control. Odin's kinetic rods are readying for launch. This is not a simulation. We can't let them take control of Odin. මොකද්ද ඕඩින් කියන්නේ මේ මගුල? What the hell is Odin? Please tell me that. තව ඉන්නෝ. Odin payload 1 uploading. මෙල්ල. Los Angeles. ලොස් ඇන්ජලිස් ටාගට්. මොකද්ද ඕඩින් කියන්නේ? Locked. Please tell me that අක්කා. Locked. What's Targeting Odin? Houston. Locked. Targeting Miami. Locked. Eh? Estimated casualties. Houston operator. Over 20
ඕඩින් ෆයරින් මොකක්ද ඕඩින් කියන්නේ යකෝ? අම්මට සිරි. What do we do? මේකද ඕඩින් කියන්නේ? We have no choice. මේක නිකන් Scuttling the station. ස්පේස් ෂිප් එක මොකක්ද කරන්නේ? අම්මට සිරි. අඩ්ඩු. 15 seconds. All crew, get to a secure area. අරහෙ වදිනවා අර ඩූඩ් ඩූම් ගාල්. In 3, 2, 1. ඉන්න ඉන්නක් මං එනවා. We need to move. යයි. අපි බේක. මොකක්ද උනේ? කයිරා. මේ අක්කගෙන කයිරා. කිරාද කයිරා? Odin control. කෝ අබ්බෑ කාසිය පුපුරන්නේ නැද්ද තොපිව හෙල්මට් අනම්ම නං. Copy. Houston, it's mostly Baker and I are still here. මොස්ලි බේකරුයි තාම මෙතන ඉන්නවලු. Mosley. Odin targeting on payloads 3 and 4 have been aborted. But payload ආයි පාවින්න දෙන්න ඕනේ මල්ලා දාමු. targeting locked. San Francisco, Denver, Kansas City. බල අපේ කාසිය පාවිලා වෙන කොහෙට හරි ගියොත් එහෙම. We're not done, Baker. Let's move to අප්පා පොඩ්ඩක් ඉන්න ගයිස්. මේ ස්කෝප් එක ජරා විදිහකට තියෙන්නේ. and bring it down. I don't think we're making it home. වැඩි. මේකද බං ඕඩින්ගේ මේක නිකන් කාලතුවක් කොක් වගේ නේද? ඇමරිකන් කාරයෝ මොනවා තව අහස තියාගෙන ඉන්නවත් දන්නේ. 23 degrees port. ගේම් එකේ මෙච්චර තියාගෙන The ඉන්නවලු. remote RCS systems are not responding. 23 ඊක මරු බං අර. Dump that tub in the ocean. මේකෙන් එකයි ලංකාවට ගහනවා ලංකාව කුඩු බං. ගයි ගාට. අක්කි මං එනවා. මට සීටි. හරි. How do I get this open? හරි. ඔන්න අක්කා කියන දේ කරනවා අපි. Houston, Ignite those RCS fuel lines. you heard him, Baker. Fire! මේකේ මේ තෙල් ලයින් එක නේද ඒකට තෙල් ලයින් එකටද මේ තියන්නේ just keep shooting මට දිගට වෙඩි තියන්නකෝ යකෝ ඔක පුපුරයි ඒ 23 degrees. අර අක්කා මැරුණා නේද අයියෝ අක්කේ Atmosphere. Specialist එන Mosley. ගන්න එපා බොයිස් එම්බිරිස්සාව Kira, හොස්ටන්න we බෑ have LOS with the crew of Odin Control. මේ අපිට කතා කරන්න වෙයිද අර අක්කා පිච්චෙනවා බං අපි පිච්චෙනවානේ කොහොමද ඉතින් දැන් මැරෙනවා අර ඇතුළට ගියොත් අරුන්ගේ වෙඩි කාලා මැරෙනා ඒ පිළි හිටු කොහොම මැරෙනවා මොකකට හරි කැපිලා ඊට කොහොම මැරෙන එක සැප ඒ ඉතින් වේදනාත්මක මරණය එතකොට බං මේ අර අරුන් ඕකෙන් ගිහින් වෙඩි තියලා තියෙන්නේ අපි අම්මට සිරියකෝ පොළොව අඩ්ඩු ඊයා අරකින් අර වෙඩිල්ල වැදලා තියෙන්නේ මෙතෙන්ට අඩු නී මංගන ඉන්න එපා පද්ද බං පොළොවත් එක්ක කෑලි වලට ගැලවිලා බං මේ වෙන කොයිද පැන්නේ ඉන්නේ අර අයියයියයියයියා මේවත් එක්කම දුවන්න ඕනේ යකෝ ඒක මොකද්ද යකෝ ඒ ගඩි පිටි ගාලා දුවනවා මට කතා කරගන්න තියන්නේ කොතේ ඉන්නවද ඒක ඉස්සුව අපිට පුළුවන් බැරි කමක් නේ මට සිරි aduh FPS 30 ගණන් යන්නේ guys කවුලන්නේ හේ අඩෝ අර කන ළඟින් බං ගියේ ඒක just keep running මෙහෙට වදිනවා යකෝ
ඔය එකක් හැදුනා. මම්මට හිට. තුන්වෙනි එක. අඩු බවුසරයක් මට සිරියක්කෝ. ඊර්නවද? පින්නද? Yeah. We gotta get out of here. You gonna be all right, son? Okay, papa. Hold on, boys. අම්බෝවන් අර ඕඩින්ෙන් කහපු තුන්නයි වැදුනේ බලපං අර තව වදිනවා බයි කියන්නේ ඒක පිප්පු රුවට තව එකකින් ගහලා බං අඩු Call of Duty Ghosts අඩු ඉන්ට්‍රෝ එක එච්චර නම් ගේම් එක කොච්චර ඇද්ද නේද The Federation's rise to power had started years ago. When the great energy-producing deserts were destroyed, the world powers that depended on them collapsed, and in their wake, the Federation began to rise. The Federation united all of South America under one banner, and devoured everything in its path, as it moved relentlessly to the north. After turning Odin against us, the Federation stood on the doorstep of America, poised for the kill. They thought we were weak, crippled, prey, waiting to be taken. We fought hard. We fought well. We fought them to a bloody stalemate. And here, just beyond the craters of No Man's Land, we find ourselves in a defensive war against a more powerful enemy. Copy. Yeah, we're here. Go ahead. Reports are coming in. Dallas got overrun last night. Command wants another sweep of the wall ASAP. Shit. Any survivors? Negative. Sorry I didn't wake you. Thought you could use a sleep. Quiet boy. Listen. Riley. Hey, Riley's got something. අඩු අරගේ මේ ගොස් කියනම සයිමන් රයිල්නි Team 2, Julia. are you near our position? Negative, we're outside. Your voice got something? Riley does. We're checking it now. Raj, we'll secure the exit. 2-1 out. ලස්සන බල්ලේ රයිලි අරගෙන සයිමන් රයිල්නි කොහෙද බම් මේ ඉන්නේ They're here. Riley, follow. Talk to me. බල්ල යනවා අපිට It's ඩීස් clear. Come on up. It's close. බවෝ Hey, take the door on the right. nothing ඕන්න දෙන්නේ කිටි Guess Riley was getting hungry. You don't want to eat anything out here, boy. Let's head back and get you some real food. but I know boys දැන් හරි නැත්තම් මට එකෙන් දෙකෙන් වෙපන් මාරු ගන්න කිව්වා පිස්සු හැදෙනවා Just some local wildlife. කොහෙද මේ ග්‍රීන් හවුස් එකත් කොහෙද We're moving up to RP Silver, copy. Yeah,
join you. Meet us at the wall. We're on our way out. අඩු ඒක දැක්කද 100 ගේ දුවගෙන ගිහලා 100 ගෝපුවාම අපි ස්ලිප් වෙලා බිම දිගා වෙනවා Shit. Looking like hell. Still standing. Yo, Sergeant, your area secure? just about. We need to sweep this side of the wall and we're good. කැප් ඩෙවිස් We'll take the left side. Should go කාජන් විල්සන් quick. Regroup at the gas station. You got it. ඒකට අපි ලෝගන් මහෙෂ් ඕ බල්ලු ඊසි Search. ගෑන්ගේ හයි කළ දෙන ගෙජමටික් කුඩ බලහම You hear that? කවුරු හරි ඉන්නවා Someone's out there. Wait for Riley. yes Kill. Drop these guys. got him fire up who finish Arut finish Riley go cover Riley ගිහිල්ලා hard enter ගහන්නේ නටන්න ලෑස්ති වෙන්න එපා hard enter ගහන්නේ always remember that I will play it hard enter Fed recon again. It's 5 this month already. 2-1, we just engaged the Federation recon team. කොහෙන්ද බං වරහේ බලනකොට මෙහි ඉස්සරහා We're on our way. මට සිර යගේ හයිය Come on, they're executing civvies. Move in, move in. Riley, go! Contact, 40 meters. Lay down suppressing fire. Roger. Fire, taking fire. මට සිර අඩු බලන්න නැත්තම් ඩේට් බං මාව් පාරේ වටික තූ වදයක් දෙන්නේ බා I'm tracking him. අයියේ මා දැක්කේ නෑනේ කොහෙ පනද ගහන්නේ වද දෙන්න එපා ඉතින් මිනිස්සුන්ට මේක රීලෝඩ් කරන විදිහ හරි අමුතුයි බා උඹලා මේ රීලෝඩ් කරන විදිහ අර ඔක්කො පැත්තට විසි කළා රීලෝඩ් කරන්න මොකකට මන් දන්නේ රීලෝඩ් ඉතින් මං ගත්තා ඒ උනා මට සේරියකෝ දෙකත් එක්ක අඩු මියුසික් එක බලහම එතනින් බලනවා අපේ කට්ටිය මෙතනක් ඉන්නවනේ හොඳට තමයි රියල් තිබ්බේ නයිස් ඒක උට දෙකක් ගහවම පාරේ ඇමරියා 10 බුලට් හොඳ වැඩක් ගන්න පුළුවන් 10 බුලට් තියෙන හින්දා එකයි දෙකයි තුනයි කොහෙද දුවන්නේ නැවතියා එකයි හොඳවා දෙකයි තුනයි හතරයි මේ ඇති දැන් තමයි දිනලා මේ ඉන්නේ අනේ මොකක්ද වුනේ අජාද දිහර කෑවනේ එතන දැන් ගහන මියුසික් එකට පාඩු කරන්න හොඳ නෑ ඔය ඌ මෙරු නැත
ගෙල්ලේ පයින්නම ගහන්න ඕනේ නේද මැරෙන්නේ නැත්te නැත්තම් ඉන්ට එකයි අඩුගේ ජැකට් එකක් තියෙනවනේ එකයි තොපි පාරේ මැරෙන්නේ නැද්ද තොපි මැරෙන්නේ නැද්ද ඒකේ දොඩු මැරුවා කොහොම හරි ජැකට් දාගෙන ඉන්න බෑ හරි ඔය දුර පාරේ උන්ට ගහලා වැඩක් නැහැ බීමේ ඉන්න උන්ට ගහපන් මේක මට මේ ගවුල් ගන්න ටික අයියේ ඔළුව දාන්න එපා ඔයාගේ ඔළුව උඩින් ගැහුවේ හරිද ඕකේ ඊවන් ටිකක් හරි හොඳට මට ඩැනියල් අම්මට මෙතනත් ඉඳලා වා මේ පාර මැරෙන්නේ නෑ පුතී එහෙම හිතේ ඇති මරන්න බලාගෙන දැන් මැරෙන පුතී කියන්න මේ ගෝත ගහිල්ලට මැරෙනවා මම change the position තියාගන්න උතෙන්ට අම්බෝ බා කැත ගහිල්ලක් ගහන්නේ මුන් ඈ පරණ කැහුටු කාර් එක අස්සෙන් වදිනවා ප්‍රවුච් වෙන්නේ නැහැ පාරක් දිගාල ගහන්න යමු මේ එහෙම මේ කරන්න දෙන්න බෑනේ අරහි කාටද බං ගහන්නේ අපි මෙහෙ ඉන්නේ උඩට ගලා අන්නනේ වදයක් වෙන්න එපා මිනිස්සයෝ පාඩුවේ ගේමක් ගහන්න දෙන්නේ නෑනේ green smoke red the green කොහෙන්ද ආවේ බාක් කියලා දෙන්නේ ඉවරද තැනත් අපේ උන්ට අඩු ඩෑමයක්ද ලෝන්චරේ ගත්තා easy ride පල්ලට යන්න ගිහින් ආගෙන ඒකේ ලේසර් එකෙන් බං ගයිඩ් කරලා තියෙන්නේ what the city මොකද්ද බං ඊවේ තුනේ කොහෙද අම්බෝ බං ඌව පේන්නෙත් නෑ බා මට ගහනවා බං කැත ගහිල්ලා නයිස් එකක් වැදුනා උට අයියේ පොඩ්ඩයි දහන් දුම හින්දා පේන්නේ මට ඌව කරවමත්තා කරගෙන ඕනේ ආමේ ඒකත් වැදුනා දෙපන් තොට්ටක් ගහනවා අද තව එකයි උට වදින්න තියෙන්නේ බා go ahead get to cover මම බේරලා ඉන්නේ මොනවද හරි වැදුනා අඩු දෙකක් ගෙහියයිද බං
ඕක කලින් කියන්න ඉපේ මම්ම ගහන්න ඕන දෙකක් ගහන්න පුළුවන් කියලා Clear! We're clear! පෙරදි Corporal Davis, you're on transport. Roger. ලක් මාරුව Transport. Logan, you're on security in the back. අවුලක් නෑ ෂේප් එක ගැහුවා බලන්න එක හැමචා MATV අර විසිල් ගහන්නත් බැයිද බං මට දැන් මේ පැත්ත සම්පූර්ණ ආමි එකක් ඉඳලා බා අඩි ෆස්ට් මිෂන් එක ඉවරයි guys නෑ තව ඉවර 20 minutes later pros and cons විනාඩි 20කට පස්සේ Charlie Company, load up. I need reinforcements at the wall. Let's go. උඹ කතා කරපුවාම බහ බුර නනේ ඒක නයිස් ද Right, stay. Come on, let's go find the old man. කවුද පරණ මිනිහා price the let's go find the old man Dad, අපොච්චකාරය Got the attack. You boys okay? Sergeant Yo Always. he wish Walk with me. White Dad, they're executing civilians. I know. Their recon teams round up scavengers, drifters, hoping to find a way into the city. It's how they took Dallas practically overnight. So how can we help? Dad, මොකක්ද බං මේ Listen, you තව boys, මිසයිල් ඇත you're the only thing I've got left in this world. Dad, listen. But you're also the only ones I can trust. Hey, look. Whatever it is, Logan and I, we're ready. You two are going to no man's land. ඈ Wait, for real? We've been on the defensive for far too long, so I'm sending you outside the wall. You'll link up with a recon team, gather any intel you can on the enemy, and get your asses back here. So where in no man's land are we going? අඩු කතුරුංචිලා බං අතර Somewhere you know better than anyone. You're going home. අපි ගෙදර යනවා එහෙමගේ නිමාඩුද අපිට නැවකුත් තිබ්බනී බගෙත් We call it no man's land. Span of destruction between LA and San Diego, created when Odin was turned against us. The beaches and surf breaks of my own childhood were now mined and abandoned. Dad told us few men got to operate in no man's land. It was too dangerous, too unpredictable. If he was sending us out there, it must have been important to him. Still, I couldn't help but think this was another one of his tests. A lesson he was trying to teach us. Okay. Is it on? Okay, looks like What we're the? good. Beginning sector scan. Contact. Enemy patrol approaching from the west. Do not engage. Let him get closer. තුන්දෙනෙක් කෙනා Get ready. එනම් බොයිස් අපි මේ කැල පාර්ට් 2 එකට දාමු. දැන් ඉතින් ඇත්තට අමාරුයි. අමාරුයි කියන්නේ ටැක් විතර රෙකෝඩ් කරන්න ඉතින්. ටැක් කරන්න කිව්ව බණ්ඩලු හරි ඔන්න ටැක් කරා. මොකද්ද කරේ බල්ලෝ? It's a third group in 20 miles. Eyes peeled. Could be more. මේ කැල්ල අපි දාන්නම් පාර්ට් 2 එකට මම දානවා මේ කැල්ල. එනම් බොයිස් මාතර ගිහිල්ලා එන්න. තාම මගේ channel එක subscribe කරලා නැති කට්ටිය ඉන්න subscribe කරලා කලින් වීඩියෝ එකක් දාපු ඉන්න වීඩියෝ like එකක් කරලා comment එකක් කරලා පොඩි support එකක් දෙන්න. එහෙනම් ආදරෙන් කැපෙනවා. අපි part 2 එකෙන් හම්බෙමු. Bye bye boys.
welcome. Oh. Okay. Come on, let's keep moving. We gotta get him, Bill. No. Bye bye, boys.